අද අපි යන්නේ Google සමාගමේ විශේෂ කෙනෙක් හම්බ වෙන්න. මුළු ලෝකයේම මිනිස්සුන්ගේ ජීවන රටාව සිතුම් පැතුම් හැම දෙයක්ම වෙනස් කරන්න ප්‍රබලව දායක වෙච්ච Google සමාගම හරි පුදුම තැනක්. ඒ හින්දාම අද මං හිතුවා ඒ වෙනසට ප්‍රබල විදිහට දායක වෙච්ච කෙනා හම්බ වෙන්න යන්න මේ හුරු බෝටි බයිසිකලේ නැගලා. මේ ඉන්නේ යා. Hello. Emily, so good to meet you again. Good to see you. හෙලෝ. ඉතින් කොහමද සැපසනීප? සන්තෝෂයි ඔයාව හම්බ වෙන්න ලැබීම ගැන. මේ තමයි සුන්දර් පිචායි Google සමාගම මෙහෙවන බලගත් චරිතය. එහෙම නැතිනම් මේ සමාගමේ CEO. සුන්දර් ඉන්දියාවේ ඉපදුණු කෙනෙක්. ජීවිතේ පුංචිම තැනක ඉඳන් ලෝකේ ඉහළම බලගත් පුටුවකට ආපු ධෛර්යවන්ත නිර්මාණශීලී කෙනෙක්. එයා මෙහෙවන්නේ තාක්ෂණික යෝධෙක්. ඇත්තටම Google කියන්නේ පුංචි රටක් වගේ සංකීර්ණ දැවැන්ත සමාගමක්. සුන්දර් කියන්නේ Google සමාගමේ අස්සක් මුල්ලක් නෑරම AI තාක්ෂණයෙන් සන්නද්ධ කරන දායක වෙච්ච චරිතයක්. 2004 දී Google සමාගමට සම්බන්ධ වෙච්ච සුන්දර් දැන් අවුරුදු 20ක් පුරා මේ සමාගමේ වැඩ කරනවා. කොහොමද ඉතින් ඔයා 20 වෙනි අවුරුද්ද සැමරුවා නේද? නැතුව කොහොමද එහෙම නොකර? කෝපි බොනවද තේ බොනවද? මං කැමති කෝපි එකකට. ඔයා මම කැමති ග්‍රීන් ටී එකකට. ඉතින් අවුරුදු 20ක Google ජීවිතේ කොහොමද වාට දැනෙන්නේ? හරිම අපූර්ව දෙයක් ඒක. මොනවද ඇත්තටම Google සමාගමේ සුන්දර මතක වාට සුන්දර? ගොඩාක් තියෙනවා. Google සමාගම මාව ඉන්ටර්විව් කළේ 2004 අප්‍රේල් මාසේ 1 වෙනිදා. හැමෝම දන්න විදියට නම් මෝඩයාගේ දවස්. I interviewed on April 1st, so it was April Fool's Day, 2004. ඔන්න එකපාරටම කටකතාවකුත් ගියා ඒකට. නමුත් Gmail ලෝකෙට එළි දැක්ුණේ අප්‍රේල් 1 වෙනිදා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා අප්‍රේල් 1 වෙනිදා ලෝකෙට ආව. දිනේ නෙමෙයි වැදගත් කරන වැඩේ. ආරම්භයේදී ලොකු මාංශයක් වුණා ආයතනයේ ඇතුළ වෙනස් කරන්න. විශේෂයෙන් AI තාක්ෂණයත් එක්ක. කොහොමද ඔයාගේ දරුවෝ එක ගෙවන ජීවිතේ? කොහොමද ඒගොල්ලොත් එක්ක AI තාක්ෂණය? මං Google Lens වලට ඒගොල්ලෝ හුරු කරලා තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ Maps වලට මගේ උදව් ඉල්ලනවා. ඔයා ඉන්දියාවේ චෙන්නයි වල ඉපදුණු කෙනෙක්නේ. මතක් කරමු දේ අතීත ටිකක්. මම සාමාන්‍ය පවුලක ඉපදුණු ළමෙක්. අපේ ගෙදර ටෙලිෆෝන් එකක්වත් තිබුණේ නැහැ මුල් කාලේදීලා. අම්මයි තාත්තයි හැම වෙලාවකම මට කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා. මට මතකයි ඉස්සෙල්ලාම රොටරි ෆෝන් එකක් ගෙදරට ලැබිච්ච දවස. එතකොට මට අවුරුදු 10යි. We waited 5 years for a telephone. It was a rotary phone. But when it came to our home, you know, it changed everyone's life. ඒ වගේම ඉස්සෙල්ලාම අපේ ගෙදරට ටීවී එකක් ලැබිච්ච දවස. ගියර් නැති බයික් එකක් පැදගෙන ඉස්කෝලේ ගිය හැටි හරිය අපූර්ව කාලයක්. You know, there was no gear in the bike and I had to go uphill. ඇත්තටම මේ මුල් කාලේ අපිට තාක්ෂණික කිසිම දෙයක් තිබුණේ නැහැ. මේ තියෙන්නේ මගේ ඒ කාලේ පින්තූර බලන්නකො කොහොමද කියලා. ඇත්තටම මගේ අම්මගේ ලේ පරීක්ෂණවල ප්‍රතිඵල දැනගන්න අපිට ඒ දවස්වල නිතරම රෝහලට යන්න සිද්ධ වුණා. ඒකට බස් එකකට පැයක් ගත වුණා. නමුත් ෆෝන් එකක් ගෙදර ආවට පස්සේ ඒ වැඩේ මිනිත්තු කීපයක කෝල් එකකින් කරගන්න පුළුවන් වුණා. එදා පුංචි මම ගොඩක් හිතුවා මේ තාක්ෂණික දේවල් ගැන. මේ ලෝකේ කොච්චර පහසු කරන්න පුළුවන් උපකරණ අපිට හදන්න පුළුවන්. ඔන්න මම හිතපු විදිහට. මගේ පළවෙනි උපාධිය ඉන්දියානු තාක්ෂණික ආයතනයෙන් ලබා ගන්න මම ගොඩාක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඒ හින්දාම ඒ උපාධිය මට මගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු අවස්ථාවක් ගෙනාවා. මට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියට යන ශිෂ්‍යත්වෙකුත් හම්බුණා. මේක ලොකු ආර්ථික අභියෝගයක් වුණා අපේ පවුලට. මොකද තාත්තගේ අවුරුද්දක පඩියට වඩා ලොකු මුදලක් ගමනට වියදම් කරන්න සිද්ධ වුණා. ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 1000ක්. තාත්තා ඉතින් බැංකු ණයක් ගන්න බැලුවා. හරි ගියේ නෑ. අන්තිමට අපිට ජීවත් වෙන්න තිබුණු බැංකුවේ සල්ලි ටික තමයි මට වියදම් කළේ. 1993 දී මම ඇමරිකාවට යනකොට මට අවුරුදු 21යි. ඒ තමයි මගේ මුල්ම ගුවන් ගමන. දැන් ඔයා ඒ බාධා ඔක්කොම දිනලා Google එකේ CEO වෙලානේ ඉන්නේ. නමුත් ඔයා අනෙක් හැට වඩා ටිකක් වෙනස් පරිපාලකයෙක්. ඔව් මං වෙනස්. මං ඇවිල්ලා Google එක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පළමුවෙන්ම කළේ AI පැත්තට හැම දෙයක්ම හැරවීම. මං දැනගත්තා මේ දේවල් අනාගතයට ලොකුවට උදව් වෙන බව. ඒ වගේම YouTube වෙනුවෙන් මං විශාල විදියට මුදල් ආයෝජනය කළා. ඒ විදියට තමයි මේ ගමන ආවේ. ඉතින් එහෙම පටන් ගත්ත සුන්දර් පිචායි අද වෙනකොට අවුරුද්දකට ඩොලර් මිලියන 225ක දැවැන්ත වැටුපක් සහ දීමනාවක් ලබන කෙනෙක්. ඒ මුදල හිතා ගන්නවත් බැරි සුවිශාල එකක්. ඉතින් වටිනා Rolex ඔරලෝසු නොවැන්දට ප්‍රංශයේ මිලාදික සුවඳ විලවුන් ඇඳුම් පැළඳුම් වලින් සැරසුනේ නැති වුණාට ඔහු ලෝකෙට වටිනා මිනිහෙක්. ලෝකෙ වෙනස් කරන්න මුල් වුණු බලගතු කෙනෙක්. ජීවිතේ ලොකු ගමනක් සාර්ථකව ගිය කෙනෙක්. Tamanට අවුරුදු 30ක් ගෙවෙනකොට පවා Tamanගේ MBA උපාධිය වෙනුවෙන් පාඩම් කළ කෙනෙක්. ඉතින් ලස්සන ගමනක් යන්න අපි හැමෝටම පුළුවන්. ඕනෑකමක් උත්සාහයක් සහ හොඳ ඉවසීමක් තියෙනවා නම් ඒ තමයි එයා අපිට දෙන ලස්සනම ජීවිත